හායි යාළුවනේ. ඉතින් අපි බලමුද කිලෝ එකමාරක කේක් එකක් අඩි එකමාරක් දිග ස්ලැබ් කේක් එකක් විදිහ හදපු විදිහ. ඉතින් බලන්නකෝ මම හදපු විදිහ ස්ටෙප් බයි ස්ටෙප් තියෙනවා. මේ තියෙන්නේ මං උස මදි නිසා රෙජිෆෝම් ඩමි එකක් ගත්තා. අඩි එකමාරක් දිග ඉන්චස් 5ක් පළල ඩමි එකක් ගත්තා. ඒක අරගෙන ඊට පස්සේ ඒකට බේකින් පේපර් එකක් තියලා ඉතින් අයිසිං කරා. ඊට පස්සේ අයිසිං කරලා කිලෝ එකමාරේ කේක් එකක් ඉතින් දෙකට කියන්නේ කිලෝ එකමාරේ ට්‍රේ එකේ තමයි බේක් කරගත්තේ. ඒක ඊට පස්සේ දෙකට මැදින් කපලා ඒක මම අයිසිං කරන්න ලේසි වෙන්න ක්‍රම් කෝඩ් කරලා කූල් කරලා සෙට් කරගත්තා. ඊට පස්සේ ඉතින් මම මේ ඩමි එක උඩින් එක තියලා අයිසිං කරන විදිහ තමයි තියෙන්නේ. ඉතින් අපි නෝමල් කේක් එකක් අයිසිං කරනවා වගේම තමයි ඒක අයිසිං කරේ. ඉතින් මේ තියෙන්නේ මං පයිපින් බෑග් එකකට අයිසිං දාගෙන අයිසිං කරනවා. ඊට පස්සේ ඉතින් ස්ක්‍රේපර් එකකින් නෝමල් කේක් එකක් කරනවා වගේම කේක් එක ඉතින් අපි නීට් කරගත්තා. ඉතින් ස්ක්‍රේපර් එකකින් අල්ලගෙන. ඉතින් මේ කස්ටමර් කිව්වේ බටර් කේක් එකක් තමයි ඕනේ කියලා. කලර්ස් මුකුත් එපා කිව්වා. ස්ට්‍රෝබෙරි ටිකක් උඩින් තියලා බෝඩ් එකක් ඇඩ් කරන්න විතරයි කිව්වේ. ඉතින් බලන්නකෝ මගේ කේක් එකේ ෆයිනල් ලුක් එක ලස්සනයිද කියලා. thank you very much මගේ වීඩියෝ එක බලුවාට. ඉතින් මගේ වැඩේ ලස්සනයි නම් ලයික් එකක් දාන්න. thank you.